අපි අද යනවා. මේ ගල්ල පල්ලෙහාට වැටෙනවා පේනවා. අපි දැන් දියැලේ මේ පැත්තේ කෙරෝල ඉන්නේ. අපි දැන් යනවා දියැලේ එහා පැත්තේ කෙරෝල. ලෙස්සන මේ දවස්වල ඇස්සත් එක්ක මාර විදිය ලෙස්සන. හරි අපි එහෙනම් දෙයි යන්නේ. ලක්ෂපාන දියැලේ පල්ලෙන් පේන view එක බලන්න. අපි අද යනවා ලක්ෂපාන දියැල්ල බලන්න. යමු අපි එහෙනම් පල්ලෙහාට. එන්න යන්න. මේ ඉන්නේ අපි හාබෙට්ටා. හායි. අපි යමු පල්ලෙහාට. අර හාබෙට්ටා කියන්නේ මේ වැහුවනේ රිල් එක්ක. අරන්. ඔව් අරන්. ඇත්තටම පට්ට ලස්සනයි මේ පැත්ත. මාරම ලස්සනක් තියෙන්නේ. අපි ලක්ෂපාන ඇල්ල බලන්න කොට ඇල්ලේ උඩට යන්නේ අපි. ඇල්ලේ මුදුනට ඉස්සෙල්ලා මේ ආවෙමු. එන කැලේ හැබැයි. ආච්චි දෙන්නේ නැද්ද වන්ද මම මේක නෙලිය. එනවා. අර තියෙන දියැල්ල. අර ඈතින් පේන දියැල්ලේ උඩ ලක්ෂපාන. මාර කැලේ පාරන. ඔව්. යනවා කැලේ කඩාගෙන. ඔන්න අපි ආවා ලක්ෂපාන ඇල්ලේ උඩට. අපි යමු පල්ලෙහාට ටිකක් උඩට. ඉස්සනම හැබැයි සුපිරි මාරම ලස්සනයි මෙතන. පට්ටම ලස්සනයි. යන්න තව පොඩ්ඩක් ඉස්සරහට. මෙතනින් තමයි ලක්ෂපාන ඇල්ල පල්ලෙහාට වැටෙන්නේ. මෙන්න මෙතනින් තමයි ලක්ෂපාන ඇල්ල පල්ලෙහාට වැටෙන්නේ. අර තියෙන පල්ලේ. මාර ලස්සන view එකක් තියෙනවා මෙතනට. යමු අර පැත්තට. දැන් තියෙනවා පල්ලම.
එතනින් තමයි ලක්ෂපාන දියල්ල පල්ලෙහාට වැටෙන්නේ. යමු තා පොඩ්ඩයි. මම දැන් ඉන්නේ ලක්ෂපාන දියල්ල උඩම. බුදුනේ ඉන්නේ. මේ යල්ල පල්ලෙහාට වැටුණා පේනවා. මාරම ලස්සනක් එතන තියෙන්නේ. ඇත්තටම ලක්ෂපාන දියල්ල මීටර් 126ක් උසයි. ලංකාවේ 8 වෙනි උසින් තියෙන දියල්ල තමයි මේක. මාරම ලස්සනක් තියෙන්නේ මෙතන. මෙන්න මෙතනින් තමයි දියල්ල පල්ලෙහාට වැටෙන්නේ. මෙතන ඉඳන් පල්ලෙහාටම වැටෙනවා. ඒ කියන්නේ මීටර 128ක් උඩ අපි ඉන්නේ. දැන් ඉන්නේ මං ලක්ෂපාන දියල්ල මුදුනේ. ඒ කියන්නේ මීටර 128ක් උඩ ලංකාවේ 8 වෙනියට උසින්ම තියෙන දියල්ල උඩ ඉන්නේ අපි. මාරම ලස්සනයි මෙතන. මාරම ලස්සනක් තියෙන මෙතන. අර පල්ලෙහාම තියෙන දේදුන්නක් වගේ හැදිලා. ඒ කියන්නේ වැටෙන උසත් එක්ක වතුර බින්දු බින්දු වගේ යනවා. ඒක දියල්ලක් කරලා තියෙනවා. දියල්ලක් එල්ලලා තියෙනවා එතන. කියන්න වචනයක් නැහැ ඉතින් මෙතන. මාරම ලස්සනක් තියෙන්නේ මෙතන. වටේම කඳු ගොඩක් තියෙනවා. අර ඈතින් සප්ත කන්‍යා කන්ද පේනවා. අපි දැන් දියැලේ මේ පැත්තේ කෙරවල ඉන්නේ. අපි දැන් යනවා දියැලේ එහා පැත්තේ කෙරවලට. එහෙනම් අපි දැන් එහා පැත්තට යන්න යන්නේ. සැඩ පාර නම් මාර වැඩි. අපිට යන්න. එනකොට කොහොම හරි එහා පැත්තට යන්න ඕනේ. අපි යමු කොහොම හරි. මෙතනින් බැරිද? අපිට උට්ට ගියා නම් අරාරිය පුළුවන් නේ. ලෙස්සන මේ දවස්වල ඇස්සත් එක්ක මාර විදිය ලෙස්සන. උඩ වතුර එච්චර සැඩ පාර නෑ උඩ ටික. මේ බලන්න මේ හරිය ගල් ටික ලස්සනට කැපිලා වගේ හැදිලා තියෙන්නේ ටික. ගල් ටික මේ. මෙතනින් ගියා කි. හැබැයි ටිකක් ජඹුරයි එතන වතුර. සැඩ පාර වැඩි. අපි යන් කොහොම හරි එහා පැත්තට. අපි යන් එහා පැත්තට. එහෙමයි. එහෙනම් දැස්සා. මාර වෙන සැඩ පාරක් තියෙන අපිවත් ගහගෙන යනවා. හරි. අපි යමු මේ පැත්තට. අපි යමු මේ පැත්තෙන් දියැල්ල වෙන්නවා බලන්න. අපි මෙතනින් යමු බලන්න දියැල්ල පල්ලෙහාට එනවා. මම නම් හිතන්නේ මේ පැත්තේ වැඩිය පේන්නේ නැහැ. අපි යමු බලන්න. මේ පැත්තෙන් පේනවා දියැල්ල පල්ලෙහාට වැටෙනවා මේ. අපි ගියේ ඉස්සෙල්ලා අර ගලෙන් එහා පැත්තේ අපි ඉස්සෙල්ලා ඉඳියේ. දැන් මෙතනින් පල්ලෙහාටම වැටෙනවා පේනවා අපිට. එතන මාර ලස්සනයි හැබැයි. මේ පේන්නේ මෙතනින් පල්ලට තමයි දියැල්ල වැටෙන්නේ. අර ගලෙන් එහා පැත්තේ තමයි අපි ඉස්සෙල්ලා ඉඳපු පැත්තෙන් තමයි දියැල්ල පල්ලෙහාට එන්නේ.
මෙතන මරු මෙතන view එක. මාර ලස්සනයි. ටිකක් බයකුත් හිතෙනවා ඉතින්. මාර ලස්සනයි. වතුර පල්ලෙහාට වැටෙද්දි හුලඟක් හින්දා අර ජල වාෂ්ප වගේ යනවා හැමතැනම වීසිනවා. මම ඉස්සෙල්ලා බැලුවා දේදුන්නක් පායලා තියෙනවා. දැනුත් තියෙනවා අතන. පේන්නේ නැති වෙදි මම හිතන්නේ කැමරාවට නම්. වැඩිය මාර ලස්සනක් හිතන තියෙන්නේ. අපි දැන් දියැල්ලේ පල්ලෙහාට යන්න හදන්නේ. අපි ගිහින් පල්ලෙහාම බලමු ලස්සන. එන්න මාත් එක්ක යන්න. අපි දැන් දියැල්ලේ ලක්ෂපාන දියැල්ලේ මුදුන ඉඳලා අපි ආවුට්ට එක්කෙනා අපි පාර ගාවට දැන් අපි යනවා මෙතනින් ලක්ෂපාන දියැල්ලේ පල්ලෙන් බලන්න. එහෙනම් අපි යමු එතන. ඉතින් තමයි ලක්ෂපාන දියැලට යන්නේ. හරි අපි එහෙනම් දෙයි යන්නේ ලක්ෂපාන දියැල්ලේ පල්ලෙන් පේන view එක බලන්න අපි. අපි යමු එහෙනම් පල්ලෙහාට. අර ඈතින් තියෙනවා යාන්තමට පේන්නේ මෙතනට හරියට පේන්නේ නැහැ. අපි යමු බලන්න පල්ලෙහාට ඔහොම. බටයක් ගලිලා එතන. එතන බටයක් ගලිලා. ඉතින් මොකක්ද මේ හැප්පු. අර පේන්නේ ලක්ෂපාන දියැල්ල. මේ හරිය ගෙවල් එහෙම ගොඩක් තියෙනවා. අර පෙන් අපි අර උඩ මුද්දුනේ ඉඳලා තමයි අපි ආවේ ඉස්සෙල්ලා ඉඳී අපි එතන. මහා පාරේ ඉඳලා ටික දුරක් බහින්න තියෙනවා පල්ලෙහාට. එන වෙලාව ගියේ ටික. ආම් පේනවා දැන් හොඳට ලක්ෂපාන දියැල්ල. ආන් අර මුදුනේ ඉඳලා තමයි අපි ආවේ ඉස්සෙල්ලා ඉඳී. යම් පල්ලෙහාට. අවුරුත් ඇහිල්ල නැද්ද කොහෙද දැන් ළඟ ප්‍රතිපත්තිය. ඔන්න තියෙනවා. මාර කැලේ හැබැයි. මාර කැලේ හැබැයි කහවා පට්ට විදියට කැලේ යස්ස ගිහිල්ලා. හරි. ඔන්න අපි ආවා. ඔන්න ආවා අපි. ලක්ෂපාන දියැල්ල ගාවට. ආවා. ආන් තියනවා දියැල්ල. අපි ආවේ ආන් අර මුදුනේ ඉඳලා. ඕන් එහෙනම් දියැල්ල. ඕන් එහෙනම් අපේ එක් ගමනාන්තයක් තමයි. මෙතනක් තියෙනවා බන්ට් එකක් බැඳලා මම හිතන්නේ පල්ලෙහා බලාගාරයක් ඇති එතනට වතුර ගන්නවා මෙතනින්. ඉතින් පෙන්නන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන බන්ට් එකක් බැඳලා තියෙනවා. අතනින් පොඩි ගෙල්ල වගේ එතනින් වතුර ආනෝන් තියෙනවා මෙතන වතුර හිටලා තියෙනවා.
අතින් මම හිතන්නේ පල්ලෙහා බලාගාරයක් ඇති මොකක් හරි. ඒකට තමයි වතුර ගන්න මෙතන. ලක්ෂපාන බලාගාරයටද දන්නේ නැහැ. මම හරියටම දන්නේ ඒක. අපි දැන් යන්නේ ලක්ෂපාන එල්ල ගාව ඉඳලා. ලක්ෂපාන එනවා ඊට පස්සෙන් පේනවා. අපි දැන් ආපු පාරෙන්ම නෙමෙයි යන්නේ. අපි දැන් මේ පැත්තෙන් යන්න ඕනි. මෙතන තියෙන මේ පැත්තේ ලක්ෂපාන විදුලි බලාගාරයට යන පාර මේ. මේ පැත්තෙන් සිරිපාදට යන්නේ. මෙතන බින්දුව තියෙනවා හිතන්න. මේ ලක්ෂපාන විදුලි බලාගාරයට යන පාර. එහෙනම් අපි ලක්ෂපාන දියැලට ගිහිල්ලා දැන් ආවා. දැන් අපි ගෙදර යන්නේ. මම එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් කට්ටියට සුබ ගමන්.